අද හංවැල්ලි බස් එකට පරක්කු වෙලාද කොහෙද? වංගු ටික නමනවා මචං මාර ලස්සනට. මේකේ ඩ්‍රයිවර් නම් අමුතුම විදිහට බස් එක පදින්නේ. කවුරුන්වත් සුපිරි ඩ්‍රයිවර් කෙනෙක් බස් එකේ ඉන්නේ. CTB එකත් යනවා හැබැයි ඉස්සරහින්. CTB එක අල්ලන්න තමයි යනවා ඇත්තේ මං හිතන්නේ. මේ කඩේ පහ වුණාට පස්සේ නම් පාර කෙලින්මයි තියෙන්නේ. දැන් නම් කොහොම යයිද කියලා හිතා ගන්න බෑ හැබැයි. බලමු අපි CTB එක අල්ලන්න පුළුවන් වෙයිද කියලා. ඔයාලා කියන්නේ CTB එක අල්ලන්න පුළුවන් වෙයිද? මේ වෙලාවට මේ ටිකේ වාහන ගොඩාක් තියෙනවා. ඒ උගත් බස් එකේ යනවා අස්සෙන් දාලා. අන්න පේනවා CTB එක. අර යන්නේ ආත CTB එක. දැන් නම් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. CTB එක අල්ලයි අනිවාර්යයෙන්ම මට හිතෙන්නේ. CTB එක ඉඩ දෙයිද දන්නේ නැහැ. පාර හරස් කරගෙන යන්නේ හැමදාම CTB. CTB එක දැක්කා විතරයි පාගනවා. කෙලින් ටික ඉස්සර කරගන්න බැරුණා කියන්නේ දැන් නම් ඉස්සර කරන්න හරි අමාරුයි. මාර්ගයමත් දෙන්න ඔය වංගු ටික ඉස්සර කරගන්න. CTB එක ඉස්සර කරන්න පුළුවන් වෙයිද? අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ කඩුවෙල බස් එක නම් ගෑවි නොගෑවි යන්නේ. මාර හුරුවක් තියනවා මේ ඩ්‍රයිවර්ට. මේ ඩ්‍රයිවර් නිකන් බස් එක අරන් යන්නේ බයික් එකක් අරන් යනවා වගේ. බලන්නකො පොඩ්ඩක් යන විදිය. වංගු එහෙම නමනවා මචං. කාර් රේස් එකක් වගේ වාහන අස්සෙන් දාලා යනවා. පුදුම හදිස්සියක් තියෙනවා හැබැයි මේ ඩ්‍රයිවර්ට. හිමින් නම් යන්නේම නෑ. ලොරි හැපුණා ලොරි ඉදිකලා වදිනවර බිල්ඩින් එකේ. කඩුවෙල බස් එකක් කොළඹ ඉඳන් කඩුවෙලට යන්න කොච්චර වෙලා යනවද? අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. අන්න CTB එක යනවා. දැන් ඉතින් රේස් එකක් තමයි. බලන්නකො මේක යන දිහා 143 පාර ලියලා දීලා වගේ යන්නේ. හරි කාර් එක. කාර් එකේ ආපු එක්කෙනාට මොකද්ද මතක් වෙන්නේ නැත්තේ? බස් එකක් පියාඹනවා දැකලා තියෙද? බලන්නකො මේ වලස් මුල්ලේ බස් එක. මිනිස්සු ගැනවත් හිතන්නේ නැතුව මාරේ යෑමක් යන්නේ. බලන්නකො මේක යන්නේම අනිත් පැත්තෙන්මයි. ඇයි මචං මෙච්චර හදිස්සි? හරි අර ලොරිය වදින්න නැතුව නූලෙන් ගියේ. පාර හැමතැනම යනවා. වංගු ටික නමනවා මචං. බ්‍රේක් නැද්ද කොහෙද? බ්‍රේක් නම් අල්ලන්නෙම නැහැ. දෙක පාරේ බස් ඔහොම තමයි යන්නේ. ඔයාලා 32 පාරේ බස් වල ගිහින් තියනවද? අනිත් පැත්තෙන් එන වාහන හෙඩ්ලයිට් එක ගහනවා බයි. හරියටම අඩෝ මං හිතුවේ වැදුනා කියලා. මේක නම් වැඩි දුර යන්නේ නැහැ. මේක වලස් මුල්ලට යනකම් යයිද? කමෙන්ට් එකක් දාන්න අපිට. ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් නැහැ බස් එක.
ඒත් යන්නේ CTB එක අල්ලන්න බනේ. CTB එකත් හරිය කියන්න බෑ පේනවනේ යන විදිය. පාර මැදම තියාගෙන යන්නේ. හරි. ඔඩේ මට හිතෙන්නේ රැදුනම තමයි කියලා. ගූලෙන් ගියේ. රවඩින්ගේ වෑන් එක ඉවරයි. බලන්නකෝ අනිත් අයට තියෙන අවදානම බස් ඩ්‍රයිවර්ලා නම් හදන්න බෑ මචං කවදාවත්ම. CTB එකත් ඉඩ දෙන්නේ නෑ මචං. ඔය මේ උලා රේස් එකකට ගියා වගේ යන්නේ මචං පාරේ. පාගනවා මචං පෑගිල්ලක් ආයි නෑ. මේ කොහේ යන බස් දෙකක්ද? තංගල්ල ත්‍රිකුණාමල්ලේ අනික වවුනියාව යන එක. රෑ සෙට් වුණා කියන්නේ ඉතින් ආයි ජෙට් එකක් වගේ තමයි. ඔයාලා කියන්නේ කොයි එකද ඉස්සෙල්ලා යන්නේ? පිට පහලින් කමෙන්ට් එකක් දාන්න.